එකට අපි යමු ඊළඟ වීස එකට මම ආවෙත් ඒ වීස එකෙන් ඒ තමයි ෆැමිලියාර් කියලා කියන්නේ ඔයා නීති අනුකූලව වගේ කවුරු හරි මේ රටේ ඉන්නව නම් ඔයාට පර්මිට් එකක් තියාගෙන කෙනෙක් මෙහි ඉන්නව නම් ඔයාට පුළුවන් ඔයාගේ බිරිඳව ඔයාගේ හස්බන්ඩ්ව එතකොට ඔයාගේ දරුවන්ව මෙහෙට ගෙන්න ගන්න. ඉතින් ඔයාට ඒකට වෙන්නේ ඔයාට මෙහි ඔරිජිනල් මෙහි හරි නීති අනුකූල පර්මිට් එකක් තියෙන්න ඕනි. ඊළඟට අපි කතා කරමු ටූරිස්ට් වීසා. ටූරිස්ට් වීසා කියලා කියන්නේ අපිට අපේ මේ ඉතාලි රට බලන්න දැන් මගේ ආච්චිම 100ට උනත් ඇවිල්ලා යන්න පුළුවන් ටූරිස්ට් වීසා එකකින් ඇවිල්ලා ඔයාට මෙහෙ ඇවිල්ලා මේ රටේ ලස්සන ඉතිහාසික දේවල් මොකද ඉතාලිය කියලා කියන්නේ අර ගොඩාක් හිස්ටොරිකල් මේකක් තියෙන රටක් නේ කියන්නේ නිකන් ලස්සන පරණ පාරවල් පරණ බිල්ඩින් ඒ වගේ තියෙන තැනක් නේ. නිසා ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් ආසා අය ඉන්නවා නම් මේ මං හිතන්නේ හොඳම ඔප්ෂන් එක තමයි විසිට් වීසා. ඉතින් මේ ටූරිස්ට් වීසා එක දවස් 90ක් කියන්නේ මාස 3ක කාලයක් වගේ තියෙනවා. ඉතින් ඒක ගැනත් හරියට විස්තරයක් දැනගන්න ඕන. ඔයා මේ රට බලන්නේ ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එනවා. හරි ඊළඟට අපි යමු මේ ගොඩාක් අය දන්නේ නැති අලුත්ම එකකට මේ වීසා එක මම හිතන්නේ 2026 තමයි නිකුත් උනේ. මෙහෙම වීසා එකක් කලින් දැනගෙන හිටියේ නෑ මම නම්. ඉතින් මේ තමයි ඩිජිටල් වීසා. මේක මේ දැනට ලංකාවේ ඔන්ලයින් රිමෝට් ජොබ් එකක් විදිහට කවුරු හරි කෙනෙක් මාසික ආදායමක් ලබන කෙනෙක් නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මම ගොඩක් කියන්නේ මේක කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට මොකද ඔයාලා ලංකාවේ හොඳ YouTuber කෙනෙක් නම් ඔයා Instagram හරි graphic හරි IT හරි මොන හරි දෙකින් ඔන්ලයින් හම්බ කරන කෙනෙක් නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම පොඩි ටිප්ස් වගේක් තියෙනවා මම ඒකත් කියන්න. ලංකාවේ ඉඳලා ඒ කියන්නේ ගොඩාක් මිනිස්සු ඉන්නවා මේ ටිප් එකකුත් නෙවෙයි මේක රහසකුත් නෙවෙයි ඇත්තටම ගොඩක් අය දන්නවා. දැන් හරියට ඒජන්සි තියෙනවා. මේ ඉතාලියෙන් මෙච්චර ගාණක් යන්නේ කියලා මිනිස්සුන්ට බොරු කරලා ඉතාලියන ක්‍රම තියෙනවා. ඉතින් මං කියන්නේ එහෙම අහුවෙන්නේ නැතුව හරියට හරි තැනකින් මේ වැඩේ කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මං ඒක තමයි කියන්නේ. තව එහෙම මම කරුණු ටිකවත් ලියාගත්තා. මොකද නැත්තම් මට අමුතුත් එමාලට හැමදේම හරි විදියට කියන්න ඕන නිසා. ඉතින් ෆුල් වීඩියෝ එක මගේ YouTube channel එකේ තියෙනවා. අන්තිම වෙනකම් බලන් හිටියට ගොඩක් ස්තුතියි.